සමහර පිරිමි ආදරය කරනවා. ඒත් බැඳීමක් ගැන කතා වුණාම එක පියවරක් පස්සට යනවා. ඇයි? ඔයාට කවුරුහරි හිතුණද එයා මට ආදරේ. ඒත් මාව තෝරගන්නේ නැත්තේ ඇයි කියලා. මුලින් හැමදේම ලස්සනයි. මැසේජ්, කෝල්, ඇටෙන්ෂන්. ඔයා හිතනවා මේක සීරියස් වෙයි කියලා. ඒත් මේ සම්බන්ධතාවය ඇත්තටම ඉදිරියට යවන්න යමු. එහෙම නැත්නම් කමිට්මන්ට් ගැන වචනයක් ආව ගමන් එයා වෙනස් වෙනවා. බිසී වෙනවා. දුරස් වෙනවා. මොහොය හිතන්නේ එයාට ආදරේ නෑ කියලා. ඒත් සැබෑ හේතුව හැම වෙලාවෙම මේක නෙමෙයි. සයිකොලොජි එක කියන්නේ සමහර පිරිමි කමිට්මන්ට් එකට බය වෙන්නේ ආදරයට නෙමෙයි. කමිට්මන්ට් කියන්නේ නිදහසක් නැතිවීමක් කියලා ඔවුන්ගේ මනස විශ්වාස කරනවා. ඒ විශ්වාසය එන්නේ කලින් හිත රිදීමකින් වෙන්න පුළුවන්. ළමා කාලේ දැකපු අසාර්ථක සම්බන්ධතාවලින් වෙන්න පුළුවන්. නැත්නම් මට හොඳ පාර්ට්නර් කෙනෙක් වෙන්න බැරි වෙයි කියන හංගාගත්ත බිය වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු දුවන්නේ ඔයාගෙන් නෙමෙයි. ඔහු දුවන්නේ ඔහුගේම බියෙන්. හැබැයි මෙතන තියෙන ලොකුම රහස වෙන එක. ඇත්තටම ඔයාට ආදරය කරන කෙනා බිය තිබුණත් ඒ බියට වඩා ඔයාව තෝරගන්නවා. ඒත් බියම තෝරගන්න කෙනා ආදරය තිබුණත් අන්තිමේදී ඔයාව අතාරිනවා. ඉතින් කමිට්මන්ට් එකෙන් පැනලා යන කෙනෙක් ඇත්තටම ඔයාව නැති කරගන්න බයයිද? නැත්නම් තමන්ගේ නිදහස නැති වෙයි කියන බයයිද? ඔයාගේ අදහස මොකද්ද?